ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදද්දි ගොඩක් අය වරද්ද ගන්නවා. ඔයාගේ සේල් එක වැඩි කරගන්න තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. හැබැයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදද්දි හිතන්න ඕනේ මොනවද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඔයාගේ ප්‍රොඩක්ට් එකට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදනවා නම් ඔයා හිතන්න ඕනේ එක් සාධකයක් තමයි ඔයාගේ නිෂ්පාදනය. මේවා මිලට ගන්න පාරිභෝගිකයෝ ගත්තට පස්සේ එයා මේවා පාරිභෝජනය කරාට පස්සේ එයාගේ මොන ගැටලුවටද මේකේ විසඳුමක් ලැබෙන්නේ. සමහරලාට මිල සමහරට හයි ප්‍රයිස් එකක් දීලා වෙන තැනකින් මිලට ගන්නවට වඩා අපේ නිෂ්පාදනයේ අඩු මුදලකට අරගෙන ඒ අවශ්‍යතාවය ඉටු කර ගන්නවා වෙන්න පුළුවන්. සමහරලාට ක්වොලිටි එක ඔයාගේ භාණ්ඩය මිලට ගත්තට පස්සේ වෙන භාණ්ඩයක නැති ක්වොලිටි එකක් ඔයාගේ භාණ්ඩයේ තියෙනවා. මේක පාරිභෝජනය කරාට පස්සේ පාරිභෝගිකයාට වෙන වාසිය මෙන්න මේ දේවල් ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ හයිලයිට් කරලා තියෙනවද කියලා බලන්න. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදද්දී අනිවාර්යයෙන්ම හිතන්න ඕනි පාරිභෝගිකයාට මේ භාණ්ඩය මිලට ගත්තට පස්සේ ඇති වෙන වාසීන් ඔයා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ හයිලයිට් කරලා තියෙනවද කියලා. එහෙම හයිලයිට් කරලා තියෙනවා නම් විතරයි ඔයාගේ භාණ්ඩය අනිත් අයගේ භාණ්ඩ වලට වඩා විශේෂයි සුවිශේෂයි කියලා පාරිභෝගිකයන්ට දැනෙන්නේ. ඒ හින්දා ඔයත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදනවා නම් ඔයාගේ භාණ්ඩය සම්බන්ධයෙන් ඔයාගේ නිෂ්පාදනය මිලට ගන්න පාරිභෝගිකයන්ට මේක මිලට ගත්තට පස්සේ පාරිභෝජනය කරාට පස්සේ අනිත් අයගේ භාණ්ඩවලට වැඩියෙන් ඔයාට ලැබෙන වාසිය මොකක්ද කියලා හයිලයිට් කරන්න ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකෙත් උත්සාහ කරන්න.